හලෝ කොහොමද? අපි අද ෆුඩ් රිවිව් එකක් කරන්න යන්නේ. ඔව් හැන්දකුත් අරන් ඇවිල්ලා ඉන්නේ. එයා තමයි වැඩියෙන්ම ලෑස්තිලා ඉන්නේ. ඉතින් අපි අද මේ රිවිව් එකට තෝරාගත්තේ කොට්ටාවේ රෙඩ් බෙල් එකේ චිකන් සෙට් මෙනු එකයි. හැන්දක් අරන් ඉන්නේ. අතුරුගිරියේ රිච් මීල් එකේ චිකන් සෙට් මෙනු එක. ඔව්. එහෙනම් ඉතින් හැන්දක් කරන්න එහෙනම් ඉතින් අපි රිව් එකට යන්. ඉතින් මුලින්ම කැම දෙක තියෙනවා දෙන්න. මේ පොඩ්ඩක් පුතා කනවද? කනවා. පොඩ්ඩක් ඉන්නවා. ඔව් රිව් එක කරන්න බුදුන්. හරි. පුතා බලන්න ඉතින් මේ තියෙන්නේ මේ තමයි රිච් මීල් එකේ මේක 880යි. 880යි. මේ තියෙන්නේ රෙඩ් බෙල් එකේ කැම එක. මේක එක 850යි. මේ පොඩ්ඩක් එනවා. හරි. කාලම බලන්න. එහෙනම් ඉතින් වැඩි වෙලා ඉන්න බැරි වෙයි. එයාට ඕනලා හරි. ඉතින් මේ තියෙන්නේ එයාට වාසි. ඔන්න ඉතින් අයිල ගන්නද? එන්නේ මේ රෙඩ් බෙල් එකේ කෑම එක. අයිය කියනවා බලන්න මොකෝ ඔයාට හිතෙන් තත්ත්වෙ මොකද? කොචිකන් ගෑ. මේ චිකන් එක කොඩ චිකන් එක දිලා මම ඔය ඒක සෝස් එකක් වල ගහවල. මේ තියෙන්නේ මේ කොට්ටාවේ මේ රෙඩ් බෙල් එකේ චිකන් එක. තාමේ මම බදා ගන්නද? හොඳයි. දැන් බලමු මේ අතුරුගිරියේ රිච් මීල් එකේ කෑම එක කොහොමද? සීනක් යනවා. අයියා උනාර කරත් අයියත් එක්ක කන්නේ. කරත්. හරිද? කාලා කියන්න හොඳද කියලා. ඔව් ඔයා කාලා. ඔව් අයියත් එක්ක කන්න. මල්ලිය බේන්නේ. මේක හතු බීම වොන්න. දැන් මේ ඔම්ම වල ගන්න බෑ. මට මුට්ටි වෙක් ගන්න. දැන් මේ තියෙන්නේ අතුරුගිරියේ මේ රිච් මීල් එකේ මේ සෙට් මෙනු එක. ඒකේ මේ වෙනම ගත්තාම මොනවාදයි තියෙන්නේ? මේකේ කොච්චිය ගෙනියනවා මේක කෙචප් වගේ තියෙනවා. මේක නිකන් ටකල් සෝස්. මේක හතු වෙන්න ඕනේ. මේක හතු තියෙනවා. කාලා ගන්න. කාලා හරි. මොනවාද? චිකන් කාරි. රෙඩ් බෙල් එකේ තියෙන චිකන් කාරි. මේක තියෙන්නේ මේ චිකන් ඩෙවල්ද? චිකන් ඩෙවල්. චිකන් ඩෙවල් තියෙනවා. මේ මල්ලි පාවෙත් උතේ රායිද? මෂ්රූම් කාරි. මෂ්රූම් කනවා. අයි චිකන් ගාලා කලවා. කාලා. මේ චිකන් නෙමෙයි. මේක මේ චිකන් නෙමෙයි. සෝත්. චිකන්. චිකන් නෙමෙයි. මේ දෙන්න රිච් මීල් එකේ තියෙන්නේ බාස්මති. රෙඩ් බෙල් එකේ තියෙන්නේ බාස්මති. ඔව්. සරේව දෙන්න එපා. සරේව දෙන්න එපා. සරේව. මේකත් ඉතින් ඔව් බොක්ස් එක ගන්න. හරි. මේ දිනේ කෑම දෙක බලන්න මේ පුතේ බලන්න සුවඳ එක කොහොමද සුවඳ කෑම එකේ සුවඳ බලන්න. මේ කෝන් දිනවා. පඩිරු. කරවනේ. නේද පානේ. මේ මොනවාද මේ ඒක හොඳයි. ඒක පැනලා හයි ගොනු. දෙල් ගොනු. දෙල් ගොනු. මේකත් නේද? මේ බිෂු. නෑ මේක මේ නීල් කටරුද? නෑ මේ ගෝවා වල මේ දම්පට. ඔව් මල්ලි. යන්න ඕන දැන් මෙතන රිව් එකට මේ මෙයාත් එක්ක ෆ්‍රයිඩ් රයිස් කෑවට මෙයාට හැමදාම ෆ්‍රයිඩ් රයිස් දෙන්නේ නැහැ හොඳේ. පුතා ගන්නවා. ඔයා කාලා කියන්න ඕනේ. ඔයා කාලා කියන කොයි එකට රහ කියන්න ඕනේ? මේක නම් සරයි. අන්න දැන් මාත ගන්න. කන්න. මේක මෙහෙට ගන්න. දැන් මේකේ චිකන් කරීනේ තියෙන්නේ. ඔව් කන්න. මේකේ චිකන් කරීනේ තියෙන්නේ. ඒ චිකන් කරීට අමතරව තියෙන chili paste උයි මේ මේකේ තියෙන බටු මෝජු. බටු මෝජු තියෙනවා. බටු මෝජු මේක මට හොඳුනේ අර මේ බේබි කෝන් එක. ඒක පොඩ්ඩක් මේ ෆ්ලේවර් එකක් තියෙනවා. මේක පේන්නේ නැහැ. මේක චිකන් එක. පුතේ මේ රයිස් එක කොහෙද ගන්නකො? මේක චිකන් එක පොඩ්ඩක් ෆ්ලේවර්ෆුල්. මල්ලි මේක මල්ලි මේක
දැන් ඔයා දෙකෙන්ම කාලා කියන්නේ කොයි එකද හොඳ කියලා? මේක chicken එක කාලා බලන්න. කාලා බලන්න. අයින් කරන්න. මේක මේ අතුරුගිරියේ මේ රිස් මීල් එකේ මෂ්රූම් තියෙනවා. මේකේ මෂ්රූම් නැහැ. එතකොට මේකේ බටු මොජු තියෙනවා. මේකේ බටු මොජු නැහැ. දෙකේම chili paste තියෙනවා. දෙකේම chili paste තියෙනවා. සහ මේ චට්නිය තියෙනවා. මේක. baby corn එක. ඒ කන්න බෑ කන්න බෑ. ඔයා මේ කන් ස්ටුඩියෝ එක. එයා කන්න මේ කැරට් කන්න. හොඳයිද? හොඳයිද කියන්නේ කොහොමද? හොඳයි ඇත්තට. කට්ටිට කියන්න කෑම හොඳයිද කියලා? ඔව්. මල්ලි කියන්නේ හොඳයිද? රහයිද? ඈ? මේකේ soft texture එක. මේක crispy texture එක. chicken එකේද? මේ chicken එක. rich meal එකේ. මේ chili paste. මේක ඊට මේ spicy නෑ. මේක spicy. ස්පයිසි නැද්ද රිස් මීල් එකේ? පොඩ්ඩක් කාලා දැන් අයියා දැන් චිකන් එක කෑවේ. චිකන් කාලා බලන්නකො. ඔය රෙඩ් බෙල් එකේ චිකන් හොඳේ. කොහොමද? මේක මහා ලොකු සරක් කරන මට පොඩ්ඩක් soft නිකන් කරිය කරනවා වගේ. ට්‍රැඩිෂනල් කරියක් මේ එතන මේ මෂ්රූම් මාලි කාලා බලන්න මෂ්රූම් සාහිල් බලන්න. මේ කඩාවන් දෙන්නේ ඕන ඒසිනේ. මේවා අමාරුයි කලන්න. චිකන් එක. මේක ලේසියෙන් ගන්නවා. ඔබ මේ කාලා බලන්න. මේක චිකන් එක එහෙම ලොකුයි නේද? ඔව් ලොකු chicken එකක් තියෙනවා. මේ රෙඩ් බෙල් එකේ එක චිකන් එක ලොකුයි. මේක පෙන්නන්න. අරන් පෙන්නන්න. අකදාට පෙන්නන්න. මයි රෙඩ් බෙල් චිකන්. හොඳ ලොකුවට තියෙනවා. වම්. මේ මහා ලොකු. මේකේ කෝ චිකන් එක අල්ලන්න බෑ මේක. පෙන්නන්න. පොඩි. පින්ජෝ. මේ සාමාන්‍ය ප්‍රමාණ කැලලක් තමයි තියෙන්නේ මේකේ. මේක හයියයි. මේක soft. මේක soft නේද? මේක බැදුම් කරින්දද මේක? ඔව්නේ. ඔයා මොන තව කන්නේ? දැන් මිදිස් වේලෙන් දැන් මට කියන්න මේකද රහ මේකද රහ? ඔව්. කොබත් කලක් කාලා බෑනි. බත් කන්නේ. අපි දෙමෙතන චිකන් වීඩියෝ ගුඩ්‍රි. තාත්තා කවන්න? ඔව් යාර පිළිගන්න. තාත්තා කවන්න. මේක චිකන් ප්‍රමාණ වැඩි හින්දා තාම කියන්න බෑ ඉතින් වත් එක්ක කාලෙන්නේ මේක ඉතින් නිකන් අපි තනි දෙන්නෙක් වගේ රිවිව් කරනවා වගේ නෙමෙයි. ඒක කරලා සුට්ටක් අමාරු ගණන් ගන්න එපා. ඒව නම් ගණන් ගන්න නෑ ඉතින්. මේව කරගෙන යම් බලමු ඉතින් ඉස්සරහට කොහොම වේද කියලා. ඉතින් අපි තුන් දෙනාත් එක්ක කරන පළවෙනි රිවිව් එක ඉතින් අඩුපාඩු තියෙන්න පුළුවන්. බලමු ඉතින් නේද? අමාලි. මම කාලා බැලුවෙත් නෑ තව මං ඉස්සලා පුතේ සුවඳ මට කියනවා දෙකේ හොඳ සුවඳක් කියන්නේ මොකේද? ඔය කාලෙන්න. කාලින්නකෝ. මල්ලි chicken හොඳයිද? සරයිද? thank you. මල්ලි අහන්න දෙන්න මල්ලි. මම කන්න බෑන්දර. මේකේ එජ් එක ලාවට හයියයි. චිකන් එක හරි. චිකන් හොඳයි. වත්තගේ ටෙක්ස්චර් එක වත්තක soft. ලාවට හයියයි. රහ කියන්නේ කොහොමද දැන් වැඩි මේක හොඳයි. රහ ඔයා දැන් අර දෙකෙන්ම බත් කන්න. හරිද? කාලා බලන්න වැඩියෙන්ම රහ කොයිකද කියන්නකෝ ඔයාට? මේ බත් ගන්නවා. රහයිද? මේක රහත් තියෙනවා. මේක බත් දැන් හොට් කරනවා. මේ රිස් මීල් එකේ. කාලා කියන්නේ බත් එකේ. ඒක බත් එක රහයි. රිස් මීල් එකේ බත් එක රහයි. බත් අමුයි. අම්මු කොහෙද අම්මු නැහැ. අමු නෑ. එතකොට මේකේ මේකේ බත් එකට වඩා රිච් මීල් එකේ බත් එක රහයිද? රෙඩ් බෙල් එකේ බත් එකට හා රිච් මීල් බත් එක රහයි. හරි. දෙකම එකම දැන් මේ කාලා එකට මේ කලවම් ගලා කලවම් කළා. මල්ලි නම් කනවා. සද්දයක් බද්දයක් නෑ මල්ලි කනවා. මේවා කියන්න ඕනේ මොනා හරි. ඔව් මොනා හරි කියන්න ඕනේ. ඒක තේරෙන්නේ හරි. හරි සයිද? දැන් මේ දෙක රහ කොයිකද වැඩියම? නෑ රහයිද? රහයිලු මේක රහයිලු. ඊට මල්ලි මේක රහයිද? මේක ටෙක්ස්චර්ස් ප්‍රමාණය වැඩි. මම මේකම මල්ලි වට දෙන්නම් ඔයා කියන රහයිද කියලා. හොඳද? මල්ලි මෂ්රූම් තමයි.
කන්නකො. ඒක සැරයිද? කරනම් කියන්නේ මේක කාලා බලන්න. මේක සැරයි. කන්න. අයි මල්ලි යනවා. හරි සෝරි. අම්මා කන්න බාර. ඒ මල්ලි වහන්න එපා මොකද? සෝරි. අන්න ගන්න වෙයි. ගන්න. හයි. මල්ලි නම් පාඩුවේ කනවා. අයින් දරදර යන්නේ නැහැ ඉතින්. ඔයව. ආව්. ඒ මස්රුම් එක කාලා බලන්න. මායා මාළු නෙමෙයි මස්රුම්. මේකේ මස්රූම් වල පොඩ්ඩක් දෙන්න ඕනේ කියලා. ලකුණ. ඔව්. ඔව් මොකද මේ වරක මස්රුම් උත් නැහැ නේ. ඔව්. සමහර ඒගොල්ලෝ ගාන වැඩි වෙලා තියෙන්නේ මේ ඔව්. මස්රුම් එහෙම තියෙන ඉඳ වෙන්නේ නේද? වරම් බත්තේ කාලා. පත්තේ ටික ගහලා මම දැන් කන්නේ මේ රිස් මීල් එකේ බත් විතරක්. මට මේක හොඳ රිස් මීල් එකේ බත් එක්ක කෑවා. මම රෙඩ් බෙල් එකේ බත් එක්ක කාලා බලන්න. රිස් මීල් එකේ බත් එක රහයි. රිස් මීල් එකේ බත් එක මම බත් විතරක් කාලා බැලුවේ. බත් එක රහයි. ඔව්. ඒක නම් ඇත්ත. ඉවරයි. බත් රහයි. එතකොට ඒකේ මේ මස්රුම් එකක් තියෙනවානේ. මස්රුම් එක රහයි හැබැයි. ඒක රහයි. රිට්වෙල් එක ටිකක් රහයි. චොප් සුයි දෙකම කාලා බලන්න. චොප්ස් ටික කර. ඔක්කොම මොනවා කරා? කරක් ගන්න. බේබි කෝන් තියෙන්නේ. ආ ඔව්. ඔව්. රිස් මීල් එකේ බේබි කෝන් දාලා දෙනවා. රිට්වෙල්. ආ sorry. රෙඩ් බෙල් එකේ. සොක්චුලේ ලොකු රහක් කොහොමද වෙන්නේ නැහැ. අන්න කැරට් එකේ මේ ශාලාන් ඉන්නවා. ඒ අනස්සලු. නෑ. වේවොන් කල්වනවා තේරෙද? මල්ලි නම් හත් දෙන්නේ ආ කනවා නේ. පටිකන් ගෑද? මොන හරි කරන් කියන්නත් වෙනවා ඉතින්. රිවිව් එකක් නේ. මල්ලි මොන හරි කියන්න ඉතින් හොඳ. රෙඩ් බෙල් එකේ කැමරාවයි. අතුරු රව. රෙඩ් බෙල් එකේ කැමරාවයි හැබැයි ප්‍රමාණ අඩුයි. ප්‍රමාණය නෑ මේක ප්‍රමාණය උඟ. නෑ. ආ චිකන්ද? මේ රෙඩ් බෙල් නෙමෙයි මේ රිස් රෙඩ් මීල්. බෙල් तो चिली पेस्ट एक රිස් මීල් එකේ chili paste මං ගෑලා chili paste මම සර වැඩේ කියලා මම බයයි. මල්ලි අතිනුත් කරා. chili paste එක normal රිස් මීල් එකේ කො මේකේ chili paste තමයි මේකේ මං හිතලා චිකන් දෙකම ලකුණක් දෙන්න. මල්ලි වෙනස් මල්ලි කෑවනේ චිලි පේස්ට්. ඔය chili paste කාද චිලි පේස්ට් එක බත් ටිකක් කෑවා. ආවෝ. මට ඉතින් දැන් ඉතින් උරු මං ළඟ තියෙන බත් එක්ක. මේක අරන් ගන්න මේක ගන්න මල් තුමෝජු බලමු කොහොමද බඩු මොඩියෝ කාලා මම බඩු මොඩියෝ කියලා. තා මේකත් එක්ක ගන්න බෑ මල්ලිට මේකෙන් බත් ටිකක් කන්න. මේ බත් කාලා බලන්න. මේ බත් කාලා බලන්න. අනේ මේ කැමරේ ඉන්නවා. ඒක නෝටි බොමෙක්. දැන් මල්ලි හරි දැන් රසයිද? රසයිද රසයිද මල්ලි? අයියෝ පේන්නේ නැති තමයි හරි ඉතින් අපි හිතනවා පළවෙනි වීඩියෝ විදිහට ඉතින් අපි මෙහෙම වීඩියෝ එකක් ගෙනාවා ඔව් දැන් සුවඳ අන්තිමට සුවඳ බලන්න කියන්න සුවඳ බලන්න මේක සර සුවඳක් කරනවා නිකන් මේ බර්ගර් කින් එකේ ඔයාලා වැඩියම කන්නේ දෙන සුවඳ දෙන්න මොකේද කියන්නකෝ ක්‍රිස්පි නේ මටත් හිතෙනවා දැන් ගාන ක්‍රිස්පි චිකන් එහෙම ක්‍රිස්පි චිකන් ඔව් චිකන් ක්‍රිස්පි හැබැයි මේකේ චිකන් ප්‍රමාණය අඩු කීයද දෙන්න මේකේ නිකන් ඔව් ප්‍රමාණය අඩුයි හැබැයි රයිස් එකත් රයිස් එක විදිහට ගත්තාමත් මේ රිච් මීල් එක රහයි ඔව් ඔව් ඒක රහයි ඔව් දේ ෆෝටෝ නේ ඔබ දේ බටු මේ දැන් අපි කරමුද අලුත් එක මොකක්ද
මේක දෙකේ මික්ස් කරලා බලමු වත් එක්ක කාලා. ඔයා කමන්නේ. ආවා. වත් කාලා බලමු. මේක ටිකක් දාන්න. මේක ටිකක් කලවන්න. මේක පිට කරලා ඉන්නවා. පිස්මිල් එකත් එක්ක මේ ඔක්කොම වගේ මේ රෙඩ් බෙල් එක පිට කරලා ඉන්නවා. ඌ පිටර දානවා. මොන්නේ කරන්නේ ඉස්සර? දාන සමහර තැන් වල පොඩ්ඩ දාන්න තමයි පේන්නේ. ඒ කියන්නේ ඒක පිටර වල දාලා දෙනවා. මේක පිටර දිනා මේ. කියලානේ. ඒකේම එක වගේ තියෙනවා. ඔය වගේ. මොකක් මගේ එකට වාකන්න කියලා. උඩ. මට වාකන්න. මල්ලි ඇතිද? මල්ලි තරේල හොන්නට ආපිටේ. මල්ලි අයියා. පිස්මිල් එක කැමක රහයි. ඒක කියන්න පුළුවන් ඇයිද? රහයි කියලා. මල්ලි අයියට කවනවද? අයියට කවන්න පුතා. කට. අයියට කවන්න. අයියට කටක් කවන්න. චිලි පේස්ට් එක මහ ලොකු කරන්නේ නැහැ. මේක අයියටද කවන්න. මොනවද? මේක අයියට. මේක අයියට කවන්න. කැරට් එකක් කො අයියට අයියට කවන්න. කවන්න. ඔයා කෑවත් කමක් නැහැ ඉතින්. දෙපුත්. ඔයා කන්න මේක ඔයා කන්න. කන්නේ. දැන් කාල හොඳයිද කියලා කියන්න හොඳ? කාල හොඳයිද? නේද? හොඳයිද? අසයිද? කියන්නේ ඉතින්. මේක කාලා බලන්න. නාල කෑල්ලා. කන්න. මේක අල්ලන්නේ. නේද? නේද? දරුවද? මේක මේ මීට් කොන්ඩිෂන් කරා මේක අල්ලලා දෙනවා. බටු එකේ මේකට හතුනා තියෙනවා. මල්ලි රසයිද? අල කෑල්ල. මේක මේ මල්ලි මොකද? අයිස්ක්‍රීම් එකක් කනවා මල්ලි මේක පැකරහත් උඹට කාලා ඔව් ඔය වේව් ගොන්නේ. කන්න. කන්න. මේකේ හතු ටික මම මෙතන දැලුවා. මම මෙතන ඉතලද? නෑ මට තියෙන ගොඩක්. මේ රයිස් එක අර මේ අනබහින්න තනි නහක් ඒ වේව් ගොන. වේව් ගොනේ චිකන්. අම්මෝ මම පැත්තම ගාලවත් බෑ චිකන්. අර මෙහෙම එකක් තියෙනවා. ඒක දෙකේම මේ සැර නැහැ. ඔව් ඒක හොඳයි. ඒක මම ළමයිට දෙන්න පුළුවන්. එහෙම සැර නැහැ ඉතින්. ඔය නැත්තම් මං ගන්න. ඊට චිලි පේස්ට් එක මහ කරන්නේ. ඒ ඩිංගක් ටිකක් ඒක මේ චූට් එක කරගෙන දැම්මත් එහෙම ටික ලොකු කටකට මහ ලොකු කරන්නේ. කන්න පුතා. ගෙවල් වල හදලා චිලි පේස්ට්. ඔයගොල්ලෝ අපේ ඉස්සරහට මේ බත් එක මේ රාත්‍රිස් මිල කරායිනේ. ගෙවල් වල හදලා චිලි පේස්ට් වල කොච්චි සම්බෝලා රවණා දාලා ඒකයි සැරයි. කඩවල කරනකොට එහෙම මහ ලොකු කරන්නේ නැහැ. අයියා සෝස් එකම උඩට දානවනේ. ඔව්. මේ ඔයගොල්ලෝ ඉතින් කියන්න ඉස්සරහට අපේ වීඩියෝස් කොහොමද අපේ තියෙන අඩුපාඩු මොනවද වෙනස් වෙන්න ඕනේ මොන වගේ තරකින් රිවිව් එකක් කළොත් හොඳයිද අපි කරන විදිහ අඩුපාඩු තියෙනවද ඒක නම් මාරු වටනවා. මෙහෙම හොඳද නැද්ද නැත්නම් ආයෙ වීඩියෝ කරන්න එපා ඒක ඔයගොල්ලෝ කියන්න ඉතින් එහෙම බලලා අපේ වීඩියෝ බලන්න පුළුවන් හොඳයි වගේ තියෙනවා නම් නැත්තම් මේක වයි දාන්න. ඔව් ආයෙ ඉතින් අපි try එකක් දෙන්නම් හොඳ වීඩියෝස් ඉස්සරහට කරන්න හොඳ තැන් වලින් කැම ගේන්න රිවිව් කරන්න පුළුවන් විදිහට ඉතින් මේ අපි හිතනවා ඉතින් අදට වීඩියෝ එක ඉවර කරන්න හොඳයි කියලා නේ පුතේ. එහෙනම් මල්ලි මල්ලි ඔව්, අපි- කට්ටියට බයි බායි කියන්න ඕනේ හොඳේ. මල්ලි ඔව් කියන්න බායි. අන්න ගත්තා වගේ. හා කියන්න. ඔක මන්ද? කන්න සරයි. කෑම එකේ ලොකු වෙනසක් නැහැ. හ්ම්. ගොඩක්ම දේවල් එකයි. හ්ම්. සමහර දේවල් කැන්සල් කරගන්න ඒ දේවල් ටික බේබි කෝර්න් එක හතුවා. හරි ඒ වුණාට අපි දැන් කියන්න බෑ කොහෙද වැඩිම රහ කියලා කියන්න බෑ. බන් ගොඩක් මිට මන් තෝරගන්න රිච් ෆීල් එක. මේකට හයි. ඔව්. ඒක හැබැයි චිකන් එකේ ප්‍රමාණය නෙමෙයි. ඔව් මමත් හැබැයි මේ රසයි රසයි. අසයි. මමත් මේ මෂ්රූම් එක එහෙමද? ඔව් මෂ්රූම් එක රහයි. මාළා. තාත්තා දුන්න මෂ්රූම් එක විතර දෙකේ චිකන් එක. අයික සරයි පුතේ. ඒක සරයි. ඒ චිකන් දෙකම රහයි. ඒකම වෝට් එකම දුන්නේ. ඒක ඒ දෙවිදිහ ඒ දෙන්නගේ විදිහ රහයිනේ. ඔව් ඒක තමයි. හරි එහෙනම් අපි අදට මේ වීඩියෝ එක ඉවර කරන්නම්. ඉතින් මල්ලි හැමෝටම ඔයා මොකක් කර කියන්නේ? බයි කියනවද? බයි එනවද? බයි කියනවද? බා. එහෙනම් අපි ගිහින් එන්නම්.
තව වීඩියෝ එකකින් හම්බෙමු. Bye. බයි බයි. පුතේ මතක ඇතුව channel එක subscribe කරන්න